SDB බැංකුව වෙසක් මාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන්ම සූදානම් කරපු සුවිශේෂී තෑග්ගකුත් අරගෙන තමයි අද දවසේ මේ ඒකල ශාඛාවේ වටිනා ගණනුකාර භෞතික වෙන අරංගල මහත්මයාගේ නිවසට අපි පැමිණලා තියෙන්නේ. ඉතින් අපි එතුමන්ගේ නිවසට ගිහිල්ලා බලමු මේ පිළිබඳව කොහොමද එතුමන් කතා කරන්නේ කියලා. හැමදාමත් වගේ SDB බැංකුව ආමිස පූජාවට මුල් තැන දෙන ආයතනයක්. ඉතින් එවන් වූ ආයතනයක අපි අද අරංගල මහත්මයාගේ මේ නිවස මේ උතුම් වෙසක් මාසයේ ආලෝකමත් කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අරංගල මහත්මයා අපි පුංචි තිලිනයක් රැගෙන ආවා මේ වෙසක් මාසයේ. මම හිතන්නේ ඔබට ඒ ගැන දෙයක් කතා කරන්නට ඇති. ඉතින් මම කැමතියි ඔබගෙන් ඒ ගැන පුංචි වචනයක් දැනගන්න. ඇත්තටම අලුත් දෙයක් මේක. මොකද සාමාන්‍යයෙන් අපේ රටේ බැංකු එහෙම නැත්නම් ඔය ආයතන මේ වගේ දේවල් පිළිණයක් දෙන්න එක්ක සිංහල අලුත් අවුරුද්දට එහෙම නැත්නම් ජනවාරි 1 වෙනිදා මේ වගේ දේවල් ඉලක්ක කරගෙන ඇත්තටම උතුම් පෙමගුල සිහි කරන මේ වගේ අවස්ථාවක වෙසක් උත්සවය කියන්නේ මේ රටේ සිංහල බෞද්ධයන්ට ඉතාමත්ම සුවිශේෂී වූ දිනයක්. ඒ දිනේ සිහි කරලා මේ වගේ තිලිනයක් දෙනවා කියන එක ඇත්තටම හරි වටිනවා.